හරි ළමයි අද අපේ අලුත් සෙග්මන්ට් එකක් පටන් ගන්නවා art behind the physics කියලා. මේක මූලික අරමුණ තමයි ළමයි අපේ පාඩම් වල තියෙන සමීකරණ ටික මතක් කරගන්න එක. හරිද? ඕකම තමයි මූලික අරමුණ. ඒකට පාවිච්චි කරන drawing එක තමයි මේ තියෙන්නේ. එක එක වෙලාවෙදී සතියකට එක එක drawing එක ගන්න පාවිච්චි කරගමු. මේක ඇතුලේ මම උත්සාහ කරනවා පොඩි පණිවිඩ දෙක තුනකුත් දී ගන්න. මේ චිත්‍රය ඇතුලේ තියෙන. හරිද? දැන් මේ චිත්‍රය දිහා දැක්කට පස්සේ ඉස්සෙල්ලාම පේන්නේ මේ දුන්න ඇදලා තියෙනවා, දුන්නේ ඊතලයක් තියෙනවා. ඔය වගේ කතාවක් තමයි මේකේ පේන්නේ. මේ පේන්න තියෙන කතාව ගැන අපි නිකමට හිතුවොත් මේ වගේ තන්තු දෙකකින් ඊතලයක් මත යොදපු බලයක් තියෙනවා. හරිද? එතකොට මේ තන්තු දෙක ඇදි තන්තුනේ. ඇදි තන්තු මත ක්‍රියාත්මක වෙන බල කියලා කියන්නේ ළමයි ආතති බල. සමාන නෑ. මේක T, මේක T1 කියලා ගත්තොත් මේක T2. සමාන බල කියලා කියන්න අපිට අයිතියක් නෑ. හරිද? සමාන නොවන ආතති බල. ඒ ආතති බල දෙක මගින් මෙන්න මේ ඊතලය මත යොදලා තියෙනවා ළමයි තෙරපුම් බලයක්. මේ ආතති බල දෙක මගින් මේ ඊතලය මත යොදලා තියෙනවා තෙරපුම් බලයක්. එතකොට මේ දුන්න යම්කිසි දිශානතියකට යොමු කරන්න නම් මේ ආතති බල දෙක මගින් නිශ්චිත දිශාවට අවශ්‍ය කරන වේගයෙන් මේ ඊතලය නිදහස් කරන්න ඕන. හරිද? සාමාන්‍ය ජීවිතයක් ඇතුලේ තියෙන්නේ මේ කාර්යය තමයි. අපි ළමයි අපේ ජීවිත ඇතුළෙත් ඕනෑම මොහොතක ඉන්නේ යම්සේ ආතතියකට යටත්ව. මොකක් හරි ප්‍රශ්නකින් මොකක් හරි ආතතියකින් ඉන්නේ. එතකොට අන්නේ ප්‍රශ්නයම හේතු කරගෙන ඒ ප්‍රශ්නම හේතු කරගෙන අපිට නිශ්චිත දිශානතියකට ඒවායේ පිළිතුරු යොමු කරගන්න පුළුවන් නම් ඒකම තමයි ජයග්‍රහණය වෙන්නේ. ඒකම තමයි ජයග්‍රහණය වෙන්නේ. හැබැයි ළමයි මේ ඊතලය යොමු කරන්න ඕන නිශ්චිත දිශාවකට. ඒක තමයි වැදගත්ම කාරණය. එතකොට මෙන්න මේ යොදන ලබන බලය සංප්‍රයුක්තය අපි හිතුවොත් මම ගන්නම්කෝ මේ T1 T2 කියලා තියෙන නිසාම මෙයා T කියලා. ආතති බලයක් නොවන නිසා මම ගන්නම් P කියලා. හරිද? එතකොට P කියන සංප්‍රයුක්ත බලය මෙන්න මේ T1 සහ T2 අතර තියෙන කෝණය θ කියලා හිතුවොත් ඒ සංප්‍රයුක්ත බලයේ විශාලත්වය අපිට ලියන්න පුළුවන් පුතා මෙහෙම. P සමානයි T1 ධන T2 ධන දෙකක් T1 T2 cos θ ගේ වර්ගමූල කියලා. මෙහෙම T1 වර්ග ධන T2 වර්ග ධන දෙකක් T1 T2 cos θ ගේ වර්ගමූල කියලා. හරිද? හැබැයි මෙහෙම ලියන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ පුතේ මෙන්න මෙතෙන්දී කිසිදු ශක්ති හානියක් සිද්ධ නොවුණා නම්. කියන්නේ මේ T1 T2 මගින් යොදන සම්පූර්ණ බලයම මේ මත යෙදුණා නම්. හරිද? අපි කරන්නත් ඕන මේ දේම තමයි පුතා. අපි මත තියෙන පීඩනය අපි ඉලක්ක කරගෙන යම්කිසි ටාගට් එකකට යනවා නම් අන්නේ ටාගට් එක යන මාර්ගය ඔස්සේම යොදවන්න ඕන. බාහිර අරමුණු වලට අපේ අවධානය යොමු කරවන්න නැතුව. හරිද? ඒක අංක 1. අංක 2 මේ යොදන බල යොදලා තියෙන තන්තුව සැලකුවට පස්සේ ඔය තන්තුවේ තව කතාවක් තියෙනවා පුතේ. මේක ඇදි තන්තුවක් තියෙන්නේ. ඇදි තන්තුවක් මත ක්‍රියාත්මක වෙන බල අපි කියනවා ආතන්‍ය ප්‍රත්‍යා බල කියලා. ආතන්‍ය ප්‍රත්‍යා බල අදින්න පුළුවන් ආතන්‍යයි. හරිද? ආතන්‍ය ප්‍රත්‍යා බල ආතති බලයක් හේතු වෙන අපි තුමු මේක F බලයක් යොදලා අදින තන්තුවක්. F බලයක් යදුවට පස්සේ මුල් දිගට වඩා කම්බියේ දිග වැඩි වෙනවා.
එතකොට මුල් දිග L කියලා E ප්‍රමාණිකින් වැඩි වෙනවා. මෙන්න මේ වැඩි වෙන දිගට අපි නමක් කියනවා පුතා. විතතිය කියලා. විතතිය කියලා. එතකොට F බලයක් නිසා ඒ යොදන පැත්තටම E විතතියක් ඇති වුණා. හරිද? මේ බලය තියෙන්නේ මේ කම්බියේ මුල් දිග මේ තියෙන්නේ වැඩි වෙච්ච දිග E. හරිද පුතේ? දැන් මෙන්න මේ E සහ මේ L කියන එක්කෙන ඇති වෙන්නේ ළමයි මෙන්න මේ හේතුව නිසා. අපි ගත්තොත් මේ වගේ ඔය තන්තුවේ හරස්කඩ ටිකක් ලොකු කරලා මම ඇඳා. හරිද? ඒතර මේ රූප සටහන දිහා බැලුවම මේ එක ගාව තියෙන අංශුන් ටිකක් මම ටිකක් දුරස් කරලා ඇඳා. ඒ දුරස් කරලා ඇඳට පස්සේ මේ අංශුන් මත මේ සම්පූර්ණ බලයක්නේ F කියලා අපි යොදවලා තියෙන්නේ. මේ අංශුන් මත දරුවෝ යොදනවා ආතන්‍ය බල. ආතන්‍ය බල. හරිද? එතකොට මෙයා මේ පැත්තට අදිනවා මේ අංශුන් මත එදින ආතන්‍ය බලය මේ පැත්තට එනවා. එතකොට මෙයා නිසා එදින බලය මේ අංශුන් නිසා මෙයා මේ පැත්තට අදින තෙරපමක් කරන නිසා මේ අංශුන් මේ පැත්තට තෙරපනවා. මෙයා මේ පැත්තට එනවා. හරිද? මම මෙතනින් හරස්කඩක් වෙන් කරලා බැලුවොත් මේ හරස්කඩ වර්ගඵලය මම ගත්තොත් A කියලා. එතකොට මෙන්න මේ හරස්කඩ වර්ගඵලය ඒකීය හරස්කඩ වර්ගඵලයක් මත යොදන බලය ඒකීය හරස්කඩ වර්ගඵලයක් මත යොදන බලය නේ F බෙදීම A කියලා කියන එක්කෙනා අපි නමක් කියනවා ප්‍රත්‍යාබලය කියලා. ප්‍රත්‍යාබලය කියලා. F බෙදීම A. මේ F බෙදීම A කියලා කියන එක්කෙනා ප්‍රත්‍යාබලය සමානුපාතිකයි පුතා. මෙන්න මේ දිගේ තියෙන වැඩිවීම මුල් දිගට දරන අනුපාතයට E බෙදීම L සමානුපාතිකත්වය ඉවත් කරන්න දාන නියතය y කියලා ගත්තොත් y සමානයි E බෙදීම L. මේක යමාපාංකය කියලා අපි ගන්නවා. F බෙදීම A කියලා කියන්නේ ප්‍රත්‍යාබලය, E බෙදීම L කියලා කියන්නේ වික්‍රියාව. මේ වික්‍රියාවට ඒකකවත් මානවත් නැහැ. එතකොට දරුවෝ මේ තන්තුවේ මත තියෙන ප්‍රත්‍යාබලය හා සම්බන්ධයෙන් තියෙන සමීකරණය තමයි ඔය තියෙන්නේ. පදාර්ථයේ ගුණ පාඩමේදී මේවා ඉගෙනගෙන තියෙනවා. සමීකරණ ටික මතක් කරගන්න විතරක් දරන උත්සාහයක් නිසා මේවා එන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ලොකු අවධානයක් මම දැන් යොමු කරන්න යන්නේ නැහැ. ඒ ටික අපි තියරි වලදී බලමු. ඊට පස්සේ පුතේ ගිය පාරක් පාස් පේපර් එකට ආවා 2025. ඔය යොදු ලබන බලය නැත්නම් භාරයත් එක්ක කොහොමද විතතිය වෙනස් වෙන්නේ කියන එක. යොදු ලබන භාරයත් එක්ක භාරයට සමානුපාතිකව විතතිය වැඩි වෙනවා නම් සමානුපාතික සීමාව ඇතුලේ හැසිරෙනවා කියලා ගන්න. අපි ඒක A කියලා හිතමු. B කියලා මෙතනින් පස්සේ ළමයි ප්‍රත්‍යස්ත සීමාව. මෙතන තියෙන වක්‍රයක්. ඒ කියන්නේ යොදු ලබන භාරය වැඩි වුණාට රේඛීයව විතතිය වැඩි වෙන්නේ නැහැ. මෙතනින් පස්සේ තියෙන්නේ C කියලා ලක්ෂයක්. අවනති ලක්ෂය. අවනති ලක්ෂය දක්වා ආවට පස්සේ පුතේ මේ භාරය ඉවත් වුණා කියලා කම්බිය මුල් අවස්ථාවට එන්නේ නැහැ. කියන්නේ ඕ දක්වා එන්නේ නැහැ. මුල් දිගට නැවත වතාවක් එන්නේ නැහැ. ඒක
එන්නේ මෙන්න මේ වගේ තැනකට. O dash වගේ තැනකට. තවදුරටත් භාරය වැඩි කරන් ගියොත් මේක ભેදක භාරය ભેදක ලක්ෂ්‍ය එනවා. ભેදක භාරය ભેදක ලක්ෂ්‍ය. එතකොට පුතේ මේකත් හරියටම ඔය කියන අපේ ජීවිත කතාව වගේම තමයි. මොකද අපි ඉලක්කයක් උදෙසා වෙහෙසෙනවා. ඉලක්කයක් උදෙසා වැඩ කරනවා. හරිද? ඒ ඉලක්කය වැරදිලා ගියොත් අපිට ඉලක්කය සම්පූර්ණව නැති වුණත් අපිට නැවත වතාවක් මුල් අවස්ථාවේ හිටපු මිනිස්සයා වගේම සමාජයේ ඉන්න පුළුවන් හැකියාව තියෙනවා නම් හරිද? ඒ කියන්නේ මෙන්න මේ සීමාව ඇතුලේ අවනති ලක්ෂ්‍ය දක්වාම අපිට ඒ අවස්ථාව තියෙනවා. සමානුපාතිකත්ව සීමාවේදී අපි වෙහෙසන තරමට අපිට ප්‍රතිඵල ලැබෙනවා. ඊට පස්සේ අපි කොච්චර වෙහෙසුණත් ප්‍රතිඵල ටික ටික ලැබෙන්නේ. අර පේපර් එක අපි ගන්න ලකුණු 60ක් ගන්න ලේසි. 60 ඉඳලා 70 75ට යන්න පොඩ්ඩක් හිර වෙන ගතියක් තියෙනවා. හරිද? ඒ වගේ. හරිද? උපරිමයට යන්න ටිකක් අමාරුයි. උපරිමයට ගියාට පස්සේ අපිට අවනති ලක්ෂ්‍ය අපිට මොකද 175 180 කියන අවනති ලක්ෂ්‍ය. එතකොට එයාට එක සැරේ බිඳුවට එන්න බෑ ළමයි. ඒ ලකුණු 80ක් ගත්තට පස්සේ එක සැරේ බිඳුවට එන්න පුළුවන් හැකියාවක් නැහැ. හරිද? මේක ළමයි ප්‍රැක්ටිකලිම හිතුවොත් බිස්නස් එක ලොකු පිරිවැයක් යට කරපු බිස්නස් එකක් නම් එතකොට එයාට ඔය පිරිවැය බිස්නස් එක සම්පූර්ණයෙන්ම නැති වුණා කියලා හිතන්නකෝ. එතකොට එයා නැවත මුල් අවස්ථාවට පැමිණෙන්න පුළුවන් හැකියාවක් එයාට නැහැ. හරිද? මුල් අවස්ථාවට පැමිණෙන්න පුළුවන් හැකියාවක් නැහැ. එයාගේ අංශු මේ තන්තුවක් නම් ඒ තන්තුවක් ගැන කතා කරොත් දරුවෝ මේ අංශු සකස්ම වෙනස් වෙනවා. මිනිස්සෙක් ගැන කතා කරොත් ඒ මිනිස්සයාට සමාජයේ තියෙන පිළිගැනීමත් එක්ක මිනිස්සු යත් එක්ක තියෙන සමීපත්වය දුරස් වෙලා ඉවරයි. හරිද? නැවත වතාවක් මුල් තැනට එන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ ලක්ෂයක් ආවට පස්සේ D කියලා කියන්නේ ભેදක භාරය. E කියන්නේ ભેදක ලක්ෂ්‍ය. මෙතෙන්ට ආවට පස්සේ මම කැඩලා යනවා. මෙතන ભેදක භාරය. එතකොට ඔය කියන පොයින්ට් එක මතක තියෙන්න ඕන. හරිද? මේ පාරත් අහනවා. ඒ වගේම පුතේ මේ පික් chart එක ඇතුලේ මම තව පොඩි කතාවක් කියවා. ඒ කතාව තමයි අපි අපේ ජීවිතය තුළේ යොමු කරන ඉලක්කයට යොමු කරන දිශානතිය. මේ අපේ ඉලක්කය නම් හරිද? අපි හොයන්න ඕන වෙන කාවත් නෙමෙයි ළමයි. අපි ටාගට් කරන්නත් ඕන වෙන කාවත් නෙවෙයි. අපි ටාගට් කරන්න ඕන අපිම තමයි. හරිද? අපි ටාගට් කරන්න ඕන අපිම තමයි. හේතුව අපි හොයාගන්න ඕන අපෙන් ගිලිහිලා ඉන්න අපිව. අපේ ජීවිතය ඇතුලේ ඕගොල්ලෝ දන්නෙත් නැතුවට අපි දන්නෙත් නැතුවට අපිට තියෙන උපත්යෙන් ගෙන ආපු දක්ෂතා ටිකකුත් තියෙනවා. ඒට අමතරව ජීවිත කාලය ඇතුලේ අපි උපයාගත්තු දේවල් ටිකකුත් තියෙනවා. එතකොට ඒ මහන්සියෙන් උපයාගත්තු දේවලුයි අපි උපත්යෙන් අරන් ආපු දේවල් ටිකකුයි තියෙද්දි අපි වෙනත් දිශානතියක අවධානය යොමු කරගෙන හැල්මේ දුවන මිනිස්සු විදියට එක අවස්ථාවක අපිට මගහැරනොත් පුතේ අපේ නිශ්චිත ඉලක්කය අඳුනගන්න එක එතනදිම අපි පරාද වෙලා ඉවරයි. මොකද අපේ ඉලක්කය මග ඇරෙද්දී ඊගාවට අපිට ඉතුරු වෙලා තියෙන අවස්ථාවක් ඉතුරු වෙලා නැහැ. ඔය කියන කතා ටිකත් හොඳට මතක තියාගෙන ඊගාවට කරන්න ඕන දේ වේලාව නාස්ති කරන්න නැතුව අවස්ථාව මග අරගන්න නැතුව ෆස්ට් ෂය ළමයි ඇති, සෙකන්ඩ් ෂය ළමයි ඇති, තර්ඩ් ෂය ළමයි ඇති.
හරිද? අවස්ථා තුනක් ඕගොල්ලන්ට තියෙනවා කියලා වෙරලා ඕගොල්ලන්ට හිතෙනවානේ. හැබැයි පුතේ මෙතනින් නික්මෙනා වූ එක ඊතලයකට ඕගොල්ලෝගේ ජීවිතේ එක අවුරුද්දක් පිටිපස්සට යනවා. අවස්ථාව කාලය කියන එක දෙපාරක් ජීවිතය ඇතුළේ එන්නේ නැහැ. ඒක නිසා අවස්ථාව උදා කරගන්න, කාලය ඉතිරි කරගන්න උපරිමයට එදිනදා වැඩ ටික එදිනදා කරන්න. එතකොට අපේ වැඩ ටික සාර්ථක කරගන්න පුළුවන්. මේ වගේම චිත්‍රකින් අපි ඊගාව ටික කතා කරමු.